තෙරුවන් සරණයි. අද සෙනසුරාදා දිනය අපි මේ මුණ ගැසී සිටින්නේ සදහම් අරුණ තුල ජාතික ගුවන් විදුලියේ කඳුරට සේවය ඔස්සේ අපි මේ විදියට හැම සෙනසුරාදාවකම හමු වෙනවා, මුණ ගැහෙනවා. අපේ ආධ්‍යාත්මික දියුණුවට අදාළ කරුණු කාරණා සාකච්ඡා කරන්න, තේරුම් ගන්න, ඒවා පුරුදු පුහුණු වෙන්න. ඉතින් මේ හෝරාව එහෙම වෙන් කරගත්ත හෝරාවක් අපි මතක් කරනව වෙනද වගේම මේ හෝරාව වෙනත් වැඩ කටයුතු ඔබට තියෙනවා නම් ඒවා පැයකට කල් තියලා නැත්තම් සුදුසු කෙනෙකුට පවරලා කල් දාලා සුව පහසුත් නොවන අපහසුත් නොවන ආසනයක ඉඳගෙන සංසුන්ව සාවධානව මේ ධර්ම සංഭാෂණයට උන්කම් දෙන්න කියලා අපි මෙහිදී කතා බහ කරන්නේ, සාකච්ඡා කරන්නේ ප්‍රධාන වශයෙන්ම තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කළ ඒ ආර්ය ප්‍රතිපදාව, නිවෙන මඟ. ඒක නිසා පළමුවෙන්ම අපි බුදු ගුණ සිහි කරගෙන নমස්කාර පාඨය 3 වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි සදහම් අරුණ ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අද අපි මේ පවත්වන්නේ 218 වැනි සදහම් අරුණ ධර්ම සංഭാෂණයයි. ඒ අනුව ඔබට පැහැදිලි ඇති අපි කොපමණ කාලයක් මේ ධර්ම සංഭാෂණය කරගෙන ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් පළමුවෙන්ම මේ යහපත් කාර්යය මෙපමණ කාලයක් කරගෙන එන්න සහාය වෙච්ච සියලුම දෙනා අපි ඊටාම ගෞරවයෙන් කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම මේ යහපත් කාර්යයෙන් ජනිත කරගත්තා වූ පින් කුසල් අපි ඒ සියලු දෙනාටම මෙත් සිතින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා මේ හැම දෙනාටම මේ තථාගත ධහම හොඳින් අවබෝධ කරගෙන ඊටාම ඉක්මනින් මේ ලබාගෙන තියෙන උතුම් මනුස්ස ජීවිතය දහම් මගට යොමු කරගෙන දැහැමි, එහෙම නැත්නම් දහමට එකඟ ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න, ඒ තුලින් නිවීම සැනසීම උදා කරගන්න හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියන උතුම් අදහසින් අදත් අපි සදහම් අරුණේ ධර්ම සංഭാෂණය කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ ධර්ම සංഭാෂණේ මූලික වශයෙන්ම කරන්නේ භාවනාව සඳහා අවශ්‍ය කමඨහන් පැහැදිලි කිරීම. එතකොට මෙතන භාවනා කියන වචනේත් කමඨහන් කියන වචනේත් තව ඩිංගක් විස්තර කරන්න අවශ්‍යයි. භාවනා කියන්නේ මේ තථාගත ධහමට අනුව පුද්ගලයේ තමන්ගේ පෞද්ගලික ජීවිතයේ කුසලතා වර්ධනය කර ගැනීමක් තමයි භාවනා කියලා කියන්නේ. තවත් විදියකින් කිව්වොත් පුද්ගල පෞරුෂය නිවැරදි තත්වයට, යහපත් තත්වයට, උසස් තත්වයට පත් කර ගැනීම. ඒ අනුව ඔබ දන්නවා බුදුදහමේ පුද්ගල පෞරුෂය කොටස් 3කට බෙදලා තිබෙනවා. චර්යාමය අංශය, හැසිරීම, ඒ වගේම චිත්තාවේගී අංශය, හේවත් සිතුම් පැතුම් රටාව, බුද්ධිමය අංශය, හේවත් අවබෝධමය පැත්ත. මේ විදිහට මේ අංශ 3
මේ තුනේ එකතුව තමයි පෞරුෂය කියන්නේ. මේ පෞරුෂය දියුණු කර ගැනීම තමයි භාවනා කරනවා කියලා කියන්නේ. ඒක ටිකක් දුෂ්කර වැඩක්. විශේෂයෙන් බලන්න මිනිස්යන්ට තමන්ගේ චර්යා රටාවන් වෙනස් කරගන්න කොච්චර අමාරුද කියලා. බොහෝ අය හුරු පුරුදු වෙච්ච කායික ක්‍රියාකාරකම් ඒවා කොච්චර තමන්ට අහිතකර වුණත් අනුන්ට අහිතකර වුණත් අන්න ඒ කොච්චර පෙන්නලා දුන්නත් සමහර වෙලාවට ඒ චර්යා රටා වෙනස් කරගන්න ඒ අයට හැකියාව නැහැ. එක්ක උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම කතාබහ සමහර අයගේ තමන්ට අනුන්ට අහිත කරයි උනාට ඒ කතාබහ වෙනස් කරගන්න උත්සාහ කරන්නේ නැහැ. අනිත් අය කෝප වෙන විදිහට අනිත් අයගේ හිතවල අකුසල් සිතුවිලි ඇති වෙන විදිහට අනිත් අයව නොමග යවන ආකාරයෙන් කතා බහ කරනවා. මේ දවස්වල ඒව හුඟක් අපිට දකින්න පුළුවන් ජනමාධ්‍යවල. ඉතින් වෙනස් කරගන්නේ නැහැ ඒ හැසිරීම් රටා, චර්යා රටා. ඒ කියන්නේ පෞරුෂය වෙනස් කරගන්නවා කියන එක උත්තම පෞරුෂයක්, උතුම් පෞරුෂයක් ඇති කරගන්නවා කියන එක හිතන තරම් ලේසි පහසු කාර්යයක් නොවේ. නමුත් බුදුදහමේ කියන්නේ ඒ වෙනස ඇති කරගත යුතුයි මිනිස්සුયો. මිනිස්යන්ට මේක කරන්න පුළුවන්. ඒ වගේම මිනිස්යන්ගේ සිතුම් පැතුම්, හැඟීම්, චින්තන රටාව ඒවත් වෙනස් කරගන්න ඕන, උසස් තත්වයටපත් කරගන්න ඕන. ඒක තමයි මේ සමාධිය වඩනවා කියලා කියන්නේ. ඊළඟට බුද්ධිය අවබෝධ කර ගැනීමේ හැකියාව අපි කාටත් තියෙනවා. එයත් නිවැරදි දේවල්, නිවැරදි අවබෝධය, මේ අවබෝධ කර ගැනීමේ හැකියාව, බුද්ධිමය පැත්ත පාවිච්චි කරලා නිවැරදි අවබෝධයන් අපි ඇති කරගන්නවා. ඒකත් ඇති කරගන්න පුළුවන්. නමුත් වර්තමානයේ බොහෝ වෙලාවට දැනුම එකතු කරනවා මිසක ප්‍රඥාව දියුණු කිරීමක් මිනිස්සු ළඟ බොහෝ විට නැහැ. මොකද පහුගිය වකවානුවේ දැනුමට ලොකු පිළිගැනීමක් ආවා. දැනුමයි ප්‍රඥාවයි කියන්නේ දෙකක්නේ. එතකොට දැනුමට ලොකු පිළිගැනීමක්, ලොකු තැනක් ආපුවම මොකද වෙන්නේ? ඒතර දැනුම වැඩියෙන් ලබාගෙන දැනුම තියෙන කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ අනුව ප්‍රඥාවට ලැබුණු තැන පස්සට ගියා. නමුත් බුදුදහම පෙන්නලා දෙන්නේ දැනුම අවශ්‍යයි. දැනුම අවශ්‍ය නැහැ කියලා බුදුදහම කියන්නේ නැහැ. දැනුම අවශ්‍යයි. නමුත් දැනුම වගේම ඊටත් වඩා වැදගත් වෙනවා ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ දැනුමෙන් තොර දෙයක් නෙවෙයි. අපි ලබාගෙන තියෙන විවිධාකාරයේ දැනුම් පද්ධති තමන්ට අනුන්ට, තමන් අනුන් ඇතුළු සමස්තයට අයහපතක් නොවන විදියට, යහපතක් සිදුවෙන විදියට කොහොමද මේ දැනුම පරිහරණය කරන්නේ, දැනුම භාවිතයට ගන්නේ කොහොමද කියන එකයි ප්‍රඥාව කියන්නේ. ඒ ප්‍රඥාව නැති වුණොත් දැනුමෙන් එක් පැත්තකින් ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්, අනිත් පැත්තෙන් ඒ දැනුමෙන් විශාල අයහපතක් වෙන්න පුළුවන්. ඒ නිසායි බුදුදහමේ ප්‍රඥාව කියලා දෙයක් උගන්වන්නේ. ඒතර ප්‍රඥාව දියුණු කර ගැනීම පඤ්ඤා භාවනා, සිතුම් පැතුම් නිවැරදි කර ගැනීම, පිරිසිදු කර ගැනීම සමාධි භාවනා, චර්යා රටා නිවැරදි කර ගැනීම සීල භාවනා. ඔන්න භාවනා කියන්නේ ඕක තමයි. ඊළඟට මේ සඳහා කමඨහන් කියන්නේ ක්‍රියාකාරකම් වලට කර්මස්ථාන, කම්මට්ටාන, කමඨහන් කියලා ඔය වචනය භාෂා තුනේම යෙදිලා තියෙනවා. සංස්කෘත භාෂාවේ කර්මස්ථාන, පාලි භාෂාවේ කම්මට්ටාන, සුද්ධ සිංහලේ කමඨහන් කියලා යෙදිලා තියෙනවා. ඉතින් භාෂා තුනක වචන තුනක් වුණාට අදහස එකයි. මේ කුසලතා වර්ධනය කරගන්න, පෞරුෂයේ උසස් තත්වයටපත් කරගන්න අප විසින් කළ යුතු දේ ක්‍රියාකාරකම් තමයි ඉන් අදහස් කරන්නේ. හොඳයි, එහෙනම් අපි අදත් සදහම් අරුණ මේ ධර්ම සංഭാෂණය තුළ අපි කතා කරගෙන එන කමඨහන් මාලාවට අවධානය යොමු කරමු. මේ දිනවල අපි හුඟක්ම
පඤ්ඤා භාවනාවට අදාළ කමඨහන් තමයි කතා බහ කරගෙන යන්නේ. පඤ්ඤා භාවනා කිව්වේ ප්‍රඥාව වර්ධනය කර ගැනීමනේ. ඒ කියන්නේ අර තමන්ට අනුන්ට ලෝකේට යහපතක් වෙන ආකාරයට අයහපතක් නොවන ආකාරයට කොහොමද හිතන්නේ, කොහොමද ක්‍රියා කරන්නේ, අන්නේ දැනුම, ඒ අවබෝධය වර්ධනය කර ගැනීම තමයි පඤ්ඤා භාවනා කියන්නේ. ඉතින් ඒ අවබෝධය තියෙනවා නම් පුද්ගලයාට තමන්ට අනුන්ට තමන් අනුන් ඇතුළු සමස්තයට අහිතක් නොවන ආකාරයට හිතකර විදියට හිතන්න, සැලසුම් කරන්න, කල්පනා කරන්න පුළුවන්. ඒ වගේම කය සහ වචනය මෙහෙवला කටයුතු කරන්නත් පුළුවන්. ඉතින් එතකොට ඒක තමන්ටත් ලොකු ශාන්තියක්, සැනසීමක්, ලෝකයේ සෙසු මිනිස්යන්ටත් ඒක ලොකු ශාන්තියක්, සැනසීමක්. ඒකනේ බුදුදහම උගන්වන දේ. බුදුදහම උගන්වන්නේ මේ දේ තමයි. ඉතින් මේ කමඨහන් පැහැදිලි කිරීම සඳහා අපි දැනට යොදාගෙන තියෙන්නේ මූලික මාර්ගෝපදේශනයේ හැටියට මහා සතිපට්ඨාන දේශනාව. එහි ප්‍රධාන ධාරා 4ක්, අංශ 4ක් ඉදිරිපත් වෙනවා. කාය අනුපස්සනා, වේදනා අනුපස්සනා, චිත්ත අනුපස්සනා, ධම්ම අනුපස්සනා කියලා. මේන් ප්‍රඥා භාවනාවට හුඟක්ම සම්බන්ධ වෙන්නේ ධම්ම අනුපස්සන. ඔය වචන දෙක සංදි වුණාම ධම්මානුපස්සන. එතකොට ධම්ම තමයි දැන් අපි හුඟක් සාකච්ඡා කරගෙන යන්නේ මේ දිනවල. ඔබට මතක ඇති මේ ධර්මතා ගොනු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා විවිධ තැන්වලදී. ඉතින් මේ කාල පරිච්ඡේදය තුල සිදුවුණු මේ පරිසරයේ සිදුවුණු වෙනස්කම සලකලා අපි පහුගිය හමුවේදී ඔබට මතක ඇති කතා කළා එක්තරා ධර්මතාවයක් පිළිබඳව. මේ අපි ජීවත් වෙන පරිසරයේ සිද්ධ වුණු දේ. ඒක ප්‍රධාන වශයෙන් උතු නියාමය ක්‍රියාත්මක වීම. උතු නියාමය කියලා කියන්නේ අපේ ශරීරය තුලත් බාහිරෙත් නිතරම භාවනාවේදී අජ්ජත්තං වා බහිද්ධා වා කියලා දෙපැත්තම උගන්වනවා. අපේ කය මනස තුල පවතින දේ, සිදුවෙන දේ වගේම අපේ කයෙන් මනසෙන් පරිබාහිර වටපිටාවක් තිබෙනවා. ඒකට තමයි බහිද්ධාව කියලා කියන්නේ. ඉතින් එහි සිදුවෙන දේ දහමට අනුව පැහැදිලි කරනවා. ඒ සියල්ල ඇත්තටම දහම, සෝබා දහම. ඒ සෝබා දහම තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම ප්‍රධාන කාරණයක්. ඊළඟට ඒ සෝබා දහමට අනුව ජීවත් වීමේ කුසලතා අපි තුල වර්ධනය කර ගන්නවා. ඒක අනිත් කොටස දහමේ. අපි සෝබා දහම තේරුම් අරගෙන විතරක් මදි. ඒ සෝබා දහමට අනුව ජීවත් වීමේ කුසලතා අපි තුල වර්ධනය කර ගන්නවා. දැන් මේ කුසල් කියන්නේ වෙන දෙයක් නෙමෙයි. බුදුදහමේ කුසල් කියලා දෙයක් උගන්වනවා, ඔබ දන්නවා. ඒකට කුසල් නමින් බුදුදහමේ උගන්වන්නේ මෙන්න මේ සෝබා දහම සමග සෝබා දහමට නොඇලී, සෝබා දහම සමග නොගැටි, සෝබා දහමේ ස්වභාවික ගති ලක්ෂණයන්ට මුලා නොවි කොහොමද ජීවත් වෙන්නේ? ඇයි එහෙම ජීවත් වෙන්න උගන්වන්නේ? මේ ඇලීම, මේ ගැටීම සහ මේ මුලාව ආපහු අපිව දුක් චක්‍රයකට යොමු කරන. පාලියෙන් කියන්නේ ලෝභ දෝෂ මෝහ කියලා. එහෙම නැත්නම් රාග දෝෂ මෝහ කියලා මේ තුන හඳුන්වනවා. ඉතින් ප්‍රඥාව දියුණු කරන්න අපිට පුළුවන් මේ ඇලීමට හේතු වෙන කරුණු සෝබා දහම තුල තිබුණත් නොඇලී කටයුතු කරන්න පුළුවන්. ගැටීමට හේතු වෙන කරුණු සෝබා දහම තුල තිබුණත් අපිට පුළුවන් නොගැටී කටයුතු කරන්න. ඒ වගේම මුලා කරන ස්වභාවයෙන් යුතු දේවල් සෝබා දහම තුල තිබුණත්
මුලා නොවි කටයුතු කරන්න අපිට පුළුවන්. අන්න ඒ කුසලතාවය අපි ඇති කරගන්න ඕන නිසා තමයි බුදුරු අපට මෙවැනි දහමක් උගන්වන්නේ. මොකද්ද දහම? එක් පැත්තකින් මේ සබා දහම පැහැදිලිව ගැඹුරින් පැහැදිලි කරලා දෙනවා. අනිත් පැත්තෙන් මේ සබා දහම සමග නොඇලී නොගැටී නොමුලාව ජීවත් වෙන්න අවශ්‍ය කුසලතා අපිට පෙන්වා දෙනවා. රාග දෝෂ මෝහ වලින් තොරව, ලෝභ දෝෂ මෝහ වලින් තොරව කොහොමද පවතින්නේ කියලා. ඉතින් ඕක පැහැදිලි කරද්දී විශේෂයෙන් සබාධම පැහැදිලි කරද්දී ඕක අජ්ජත් බහිද්ධා වශයෙන් පැහැදිලි කරනවා. දැන් කාය අනුපස්සන. කාය කියන්නේ භෞතික ව්‍යුහයන්ට සතර මහා භූත වලින් සකස් වෙන ව්‍යුහයන්ට තමයි කාය කියලා පාලියෙන් කියන්නේ. එතකොට අජ්ජත් කාය කියන්නේ අපි හැමෝටම තියෙන මේ ශරීරය. ඒ සතර මහා භූත වලින් සකස් වෙලා තියෙන. බහිද්ධා කාය කියන්නේ මේ ශරීරයෙන් බහැර. මේ ශරීරයෙන් බාහිර ওই විදිහටම සකස් වෙච්ච භෞතික ව්‍යුහයන් තියෙන. ඒවට තමයි බහිද්ධා කාය කියලා කියන්නේ. එතකොට අජ්ජත්තං වා කායේ බහිද්ධා වා කායේ අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ඒ දෙකම සබාධමටයි. සබාධම විසින් නිර්මිත. දැන් මිනිස්සු නිර්මාණය කළත් දැන් බාහිර දේවල් හුඟක් මිනිස්සු නිර්මාණය කරනවානේ. ඒව වුණත් ඉතින් ස්වභාවිකයිනේ. මිනිස්සු හිතනවා, හිතන එක ස්වභාවිකයි. එනතම මිනිස්යන්ගේ අවශ්‍යතාවය නිසා මිනිස්සු යම් යම් දේවල් නිර්මාණය කරනවා. ඒ අවශ්‍යතාව ස්වභාවිකයි. නේ? එහෙම බලපුවහම මේ ඔක්කොම සබාධමට අයිති දේවල්. ස්වභාවික දේවල්. එහෙමනම් මේ සබාධම තේරුම් ගන්න. නේ? අජ්ජත් කායත් ස්වභාවිකයි, බහිද්ධා කායත් ස්වභාවිකයි. එහෙනම් හොඳට තේරුම් අරගෙන අපිට පුළුවන් මේ අජ්ජත් බහිද්ධා වා කායේ මේ අංශ දෙකේම ඇලෙන්නේ ගැටෙන්නේ මොලා වෙන්නේ නැතුව පවතින. ඊළඟට මේ භෞතික සතර මහා භූත වලින් සකස් වුණු භෞතික ව්‍යුහයන් විතරක් නෙවෙයි ලෝකේ පවතින්නේ. භෞතික නොවන පැත්තකුත් තියෙන. ඒවට අපි කියන්නේ අභෞතික නැත්තම් අරූප නැත්තම් නාම. ওই වචන තුنين අදහස් කරන්නේ එකම දෙයක්. භෞතික නොවන නිසා අභෞතික කියන. ඒ වගේම රූප භෞතික දේවල් වලට රූප කියනවා. රූප නොවන නිසා අරූප කියන. ඒ වගේම නාම කියලා වචනයකුත් යෙදিলা තියෙනවා. එතකොට අභෞතික අරූප නාම කියන වචන තුනෙන්ම හඳුන්වන දෙයක් ලෝකේ පවතින. විශේෂයෙන් ඒවා පවතින්නේ සත්වය තුළ. ඉතින් ඒවා පෙන්නන බුදුදහමේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා මූලික වශයෙන් තේරුම් ගැනීම පහසුව සඳහා බෙදලා දක්වනවා. ඉතින් සතිපට්ඨානයේදී අරන් තියෙන මේන් කොටස් දෙකක් ප්‍රධාන වශයෙන්. වේදනා සහ චේතනා. ඒකයි වේදනානුපස්සනාවක් සහ චිත්තානුපස්සනාවක් උගන්වන්නේ. ඒක වේදනා කියන්නේ විඳින ස්වභාවයේ විඳීමේ හැකියාව. ඒක ඉතින් මිනිස්යා තුල තියෙන සත්වයා තුල තියෙන. අජ්ජත්තං වා වේදනා කිව්වම තමන්ගේ විඳීමේ හැකියාව විඳින ස්වභාවය. ඉතින් ඒක ධර්මතාවයක් හැටියට තේරුම් අරගෙන සුඛ වේදනාව ඇලෙන්නෙත් නැතුව දුක් වේදනාව සමග ගැටෙන්නෙත් නැතුව අදුක්ඛම සුඛ වේදනා අවස්ථාවකදී මුලා වෙන්නෙත් නැතුව වින්දනය කියන ධර්මතාවයේ තුල පවතින්න පුළුවන්. ඒක තමයි වේදනාසු වේදනානුපස්සී විහෙරති කියන්නේ. ඊළඟට චින්තන හැකියාව සිතෙන ස්වභාවයේ සිතීමේ හැකියාව මිනිස්යන් වන අපිට තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ චිත්තය සෑහෙන දුරකට හසුරව ගන්න. අකුසල චිත්තයන් දැනගෙන දැකගෙන ඒව බැහැර කරගන්න. කුසල චිත්තයන් මොනවද කියලා අවබෝධ කරගෙන ඒව වර්ධනය කරගන්න, පවත්ව ගන්න පුළුවන්. ඒක තමයි චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සචිත්ත පරියෝදපන, චිත්ත භාවනා, චිත්ත විසුද්ධි ආදී වශයෙන් උගන්වන්නේ බුදුදහමේ ඕවා තමයි. ඊළඟට ඔය ඔක්කොම එකට ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි පොදුවේ හඳුන්වන ධම්ම කියලා. ධම්මානුපස්සන. එතකොට ධම්මානුපස්සනාවේදී අපිට උගන්වන්නේ
මේ චිත්ත චේතෝ චිත්ත චේතනා, ඒ වගේම වේදනා, ඒ වගේම කාය, මේවා එකට ක්‍රියාත්මක වෙන්නේ. අපි වෙන වෙනම කතා කරාට තීව ක්‍රියාත්මක වෙනකොටත් ඔය ඇලෙන්න හේතු වෙන, ගැටෙන්න හේතු වෙන සහ මුලා වෙන්න හේතු වෙන කරුණු යෙදෙනවා. එවැනි හේතු යෙදෙනවා. එවැනි කරුණු හේතු යෙදුනත් නොඇලී නොගැටී නොමුලාව කටයුතු කිරීමේ හැකියාව අපිට වර්ධනය කරගන්න පුළුවන්. ඒකයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ කුසලතා, අලෝභ, අදෝස, අමෝහ, ඒ කුසලතා අපි වර්ධනය කරගන්න. ඕක තමයි භාවනා කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් එක තැනක වාඩි වෙලා ඇස් දෙක පියාගෙන එහෙම ගල් පිළිමයක් වගේ ඉන්න එක නෙමෙයි. අපිට පුළුවන් වෙන්න ඕන හොඳට සිහිය උපද්දගෙන වර්තමාන මොහොතේ සතිමත්ව ඇලෙන්න හේතු වෙන දේවල් දැක්කම, ඇහුවම, වින්දම, වැටහුණාම නොඇලී ඉන්න. ගැටෙන්න හේතු වෙන දේවල් දැක්කම, ඇහුණම, වින්දම, වැටහුණාම නොගැටී ඉන්න. මුලා කරන සුළු දේවල් දැක්කම, ඇහුණම, වින්දම, වැටහුණාම මුලා නොවී ඉන්න. ඒක තමයි විත රාග, විත දෝෂ, විත මෝහනේ. රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය වශයෙන් දහම උගන්වන්නේ ඒක. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ එහෙම ජීවත් වෙන්න. හොඳයි. ඔය භාවනාව පිළිබඳව අපේ මූලික පැහැදිලි කිරීම. එතකොට දැන් අපි මේ සූත්‍රය අනුව ගියොත් 4 වෙනි කොටසේ අපි ගත කරන්නේ ධම්මානුපස්සනා කියලා අපි මේ කොටස් හඳුන්වන්නේ. එතකොට ධර්මතා ගැඹුරින් තේරුම් ගැනීම තමයි අපි කරන්නේ. ඒ වගේම මේ ධර්මතා සමග නොඇලී නොගැටී නොමුලාව කටයුතු කරන්න අවශ්‍ය දැනුමත් අවබෝධයත් අපි ඇති කරගන්න. ඒතර පහුගිය සදහම් හමුවේදී අපි මේ ඇති වුණු తত্ত্বය, අපේ රටේ ඇති වුණු මේ පාරිසරික බාහිර අපි මේක අජ්ජත් කාරණයක් නෙමෙයි, බහිද්ධාවේ ඇති වුණු දෙයක්. ඒක අපි කතා කළා උතු නියාම ධර්මතාවයේ හැටියට. නමුත් ඒ පහුගිය සාකච්ඡාවෙන් පස්සේ අපේ කල්යාණ මිත්‍රයන් කීප දෙනෙක්ම මා සමග කතා කරා. මෙතන මේ කර්ම නියාමයේ තියෙනවා, ඒක ඔබ වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවද? එහෙම නැත්නම් තව දුරටත් මේක පැහැදිලි කරන්න ඕනේ කියලා. ඒක හොඳ ප්‍රතිචාරයක්. ඒ කියන්නේ ඒකෙන් මම තේරුම් ගත්තා මේ අපේ ධර්ම සංഭാෂණයේට බොහෝ අය අහුම්කම් දෙන බව. හුඟක් අය පහුගිය අපේ සදාම් අරුණ ගැන ප්‍රශංසාත්මකව කතා කළා. සමහර අය කිසියම් අභියෝගාත්මක අදහසකුත් ඉදිරිපත් කළා. මෙතන උතු නියාමය විතරක් නෙවෙයි, මෙතන කම්ම නියාමය ක්‍රියාත්මක වෙනවා. ඇයි ඒක අව탁සේරු කරනවද? නැත්නම් එහෙම දෙයක් නැද්ද? එතකොට නියාම ධර්මවල අනිත් ඒවා ගැන, අනිත් කාරණා, අනිත් චිත්ත නියාම, බීජ නියාම, මේවා මේකට සම්බන්ධයක් නැද්ද ආදී වශයෙන් කියලා. ඒක හොඳයි. ඇත්තටම විමර්ශනශීලීව ඉඳීම, දහම විමර්ශනශීලීව අධ්‍යයනය කිරීම ඉතාම වැදගත්. ඒ නිසා මම අද කල්පනා කරා ටිකක් මේ සංසිද්ධිය සමග කම්ම නියාමය සම්බන්ධ කරලා ටිකක් කතා බහ කරන්න, සාකච්ඡා කරන්න. කම්ම කියන්නේ pāli වචනේ. සිංහලෙන් අපි ඕක කර්ම කියලාත් කියනවා. pāli වචනේ කම්ම, සංස්කෘත භාෂාවේ වචන කර්ම, අපි ඒක සිංහලෙන් ව්‍යවහාර කරනවා කර්ම කියලා. එතකොට පළවෙනියෙන්ම අපිට තේරුම් ගන්න වෙනවා මේ කර්මය කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. අපි දහමටම අනුව ගියොත්, තථාගත දහමට, බුද්ධ දේශනාවට අනුව ගියොත් චේතනාවක් ඇතුව, ඒ කියන්නේ තමන් හිතලා මතලා කයින් හෝ වචනයෙන් හෝ සිතවිලි මගින් හෝ කරන වර්තමාන ක්‍රියාවට තමයි කර්මය කියලා කියන්නේ. වර්තමානයේ කරන ක්‍රියාව. ඒකටයි කර්මය කියන්නේ. එක්ක මේක කාය කම්ම, කය මෙහෙवला කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වචී කම්ම, වචනය මෙහෙवला කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මනෝ කම්ම, මානසිකාරය මෙහෙवला කරන ක්‍රියාවක් වෙන්නත් පුළුවන්.
ඉතින් මෙන්න මේ තුනට අයත් යම්කිසි වර්තමාන ක්‍රියාවකට තමයි කර්මය කියලා කියන්නේ. එතකොට මේ කර්මවල කර්මඵල තියෙනවා. වර්තමානයේ අපි කය මෙහෙवල යම්කිසි ක්‍රියාවක් කළොත් ඒ ක්‍රියාවට අදාළ ප්‍රතිඵලයක් තියෙනවා. වචනයේ මෙහෙवල යම්කිසි ප්‍රකාශනයක් කළොත් ඒ ප්‍රකාශනයෙන් ඒ වචී කර්මයෙන් කිසියම් ප්‍රතිඵලයක් තියෙනවා. මානසිකාරයේ මෙහෙवල යම්කිසි ක්‍රියාවක යෙදුනොත් එයින් යම්කිසි ප්‍රතිඵලයක් තියෙනවා. ওই විදිහට කාය කර්මවල, වචී කර්මවල, මනෝ කර්මවල කර්මඵල තියෙනවා. ඒ කර්මඵල ප්‍රධාන කොටස් දෙකකට බුදුදහම වෙන් කරනවා. යහපත් ඵල, අයහපත් ඵල කියලා. ඵල, අපඵල කියලා. එතකොට මේ යහපත් ප්‍රතිඵල හෝ අයහපත් ප්‍රතිඵල වලින් කොටසක් අපි ditta ධම්මික වශයෙන් මේ ජීවිතයේදීම අපි භුක්ති විඳිනවා. මේ අපි ගත කරන ජීවිතය කියලා කියන්නේ අපි ක්‍රියාව කළ මොහොතේ සිට ඉන් ඉදිරියට අපි ජීවත් වෙනවනේ මරණය දක්වා. අන්නේ කාලඡේදය තමයි මේ කර්මයට අදාළ ditta ධම්මික කොටස කියලා කියන්නේ. මේ ක්‍රියාව කරන්න පෙර කොටස අයිති නැහැ. මම යම්කිසි කායික ක්‍රියාවක් කරා නම් ඒ ක්‍රියාව කළ මොහොතේ සිට ඉදිරි කාලයේ මරණය දක්වානේ. අන්නේ කොටස හඳුන්වනවා ditta ධම්මික කියලා. ditta ධම්මේ, ditu දැමිය කියලා හඳුන්වනවා. එතකොට අන්න ඒ කාල පරිච්ඡේදය තුල අර මම කරපු ක්‍රියාවේ ඵල වලින් කොටසක් භුක්ති විඳින්න පුළුවන්. ditta ධම්ම වේදනීය. ඔහොම කියනවා ඔක පාලි භාෂාවෙන්. මේ ජීවිතේදී අපි අත්දකින අත්විඳින කොටස. ඊළඟට අපේ දහමේ කියනවා මේ ditta ධම්මික කොටසට අමතරව සම්පරායික කොටසකුත් තියෙන්න පුළුවන් කියලා. ඒක ඉතින් කොහොමද කියලා හරියට නිශ්චිත වශයෙන්ම කියන්න අමාරුයි. ඒක හිතලා හරියටම විනිශ්චයකට යන්න ගියොත් ඒක නිකන් හිතා ගන්න බැරි උම්මත්තක වෙන කාරණයක් වගේ කියලා දහමේ කියලා තියෙනවා. අචින්ත විෂයක් කියලා තියෙනවා. ඒ කොටස. හැබැයි වර්තමාන කොටස අචින්ත විෂයක් හැටියට උගන්වන්නේ නැහැ. වර්තමානයේ මම යම්කිසි කායික ක්‍රියාවක් කරනකොට, වචනයේ මෙහෙවල යම්කිසි ප්‍රකාශනයක් කරනකොට, මානසිකාරයේ මෙහෙවල යම්කිසි දෙයක් හිතනකොට මට ඒක ගැන දැනුවත් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට පුළුවන්. ඒ කියන්නේ දැනුවත් වෙනවා කියන්නේ ඒකට අපි කියන්නේ සතිමත් වෙනවා. මම මොනවද මේ කරන්න හිතන්නේ? මොනවද මම මේ කියන්න හිතන්නේ? මොනවද මම මේ මනසින් සැලසුම් කරන්න හිතන්නේ කියලා අර වර්තමානයේ කරන කියන හිතන දේ ගැන දැනුවත් වෙලා ඒක නිවැරදිව කිරීමේ හැකියාව තියෙනවා. ඒතකොට කර්මයේ වර්තමාන කොටස අචින්ත්‍ය නැහැ. වර්තමාන කොටස අචින්ත්‍ය නැහැ. හොඳට හිතලා මතලා මිනිස්යන්ට වැඩ කරන්න පුළුවන්. හොඳට හිතලා මතලා සිහිනුවණින් යුක්තව කතා කරන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ මේ අචින්ත්‍යයි කියලා කිව්වේ ඊටාම වැදගත් කොටස ගැන නෙමෙයි. ඊටාම නොවැදගත් කොටසක් තියෙනවා. ඒ තමයි කර්මයේ ඵලයෙන් ඒ ඵලය අපි කියන්නේ ඵල දෙනවා කියලා. ඒකේ ඵල දෙන කොටසෙන් වර්තමාන කොටසක් නෙමෙයි මරණයෙන් පස්සේ කොටස. අන්නේ කොටස කොහොමද හරියට නිශ්චිත වශයෙන්ම මේ කළ ක්‍රියාවට අනුව විපාක දෙන්නේ කියලා කියන්න අමාරුයි. ඒක හිතලා කියන්න බැරි නිසා තමයි අචින්තයි. නචින්තිතබ්බං ඒක ගැන හිතන්න යන්න එපා කියලා තියෙන්නේ. ඒක සිදුවෙන විදිහකට සිදුවේ. හැබැයි වර්තමාන කර්මය ගැන බුදුවරු ගන්නනවා. ඒක හිතන්න පුළුවන්. හොඳට සැලසුම් කරන්න පුළුවන්. ඒව හොඳට බෙදලා දක්වලා තියෙන පුඤ්ඤ කම්ම, පාප කම්ම, කුසල කම්ම, අකුසල කම්ම, කන්න කම්ම, සුක්ඛ කම්ම ආදී වශයෙන් කියලා. ඒක අචින්ත්‍ය නැහැ. ඒක හොඳට හිතලා මතලා හොඳට සිහියෙන් කරන දේ, කියන දේ, හිතන දේ හොඳට සැලසුම් කරලා කරන්න පුළුවන්, කියන්න පුළුවන්, හිතන්න පුළුවන්. මේ හැකියාව මිනිස්යාට තියෙනවා. ඒ නිසා අපි පටලව ගන්න හොඳ නැහැ. සමහරු මේ කර්ම વિશે අචින්ත්‍යයි කිව්වම වැරදි විදිහට තමයි මේවා තෝරලා තියෙන්නේ අපේ ධර්ම සාහිත්‍යය තුළ.
හොඳට අපේ කල්යාණ මිත්‍රයෝ මතක තියාගන්න කර්මයේ වර්තමාන කොටස අචින්ත්‍ය නැහැ. වර්තමානයේ යම්කිසි පුද්ගලයෙක් යමක් කරනකොට ඒ ගැන හිතන්න බැරිද? හිතන්න පුළුවන්. හොඳට හිතලා කරන්න පුළුවන්. එතකොට ඇයි අපි මේ කාරණේ අද සාකච්ඡා කළේ? මේ පහුගිය දවස්වල සිදුවුණු සිද්ධිය සම්බන්ධ කරලා මේක පැහැදිලි කරන්න ඕන නිසා. එතකොට අපි කල්පනා කරන්න අපි මිනිස්සු වුණාම ජීවත් වෙන්න ගයක් හදනෝනේ. ඒක වර්තමාන කර්මයක්. වර්තමාන ක්‍රියාවක්. උතෙන්දී අපි කායික වශයෙන් යම් දේ කරනවා, වචන මෙහෙවනවා. ඒ වගේම මනසින් හිතන ওই තුනම ඕකේ ඇතුළත්. අපි සාමාන්‍යයෙන් කර්මය තුනට වෙන් කරලා කිව්වට බොහෝ වෙලාවට මේ තුන එකට ඇතුළත්ව තියෙයි. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වශයෙන්. යම් කිසි ක්‍රියාවක ওই අංශ තුනම තියෙනවා. හොඳට හිතලා මතලා වචනේ මෙහෙवला, කය මෙහෙवला කරන ක්‍රියාව. එතකොට බලන්න මිනිස්සෙක් ජීවත් වෙන්න ගයක් හදනකොට, නිවාසයක් හදනකොට, ආවාසයක් කුටියක් හදනකොට ඒක ගැන හිතන්න බැරිද? පුළුවන්. මොකද්ද මම මේ කරන්න යන්නේ? මට ජීවත් වීම සඳහා නිවාසයක් හදන එක. එතකොට මම මේ නිවාසය හදන තැන සුදුසුද? මේ හදන නිවසට වටපිටාවෙන් බාධාවක් එන එකක් නැද්ද? මේ නිවසට කන්දක් පාත් වෙන එකක් නැද්ද? මේ නිවස ගම් වතුරට යට වෙන එකක් නැද්ද? ඒ වගේ දේවල් හිතන්න බැරිද? හිතන්න පුළුවන්. එතකොට කර්මය කරද්දි, ක්‍රියාව කරද්දි ඒකයි බුදුවරු කියන්නේ චේතනාව මේකට සම්බන්ධයි. සම්බන්ධ කරගන්න ඕනේ. චේතනහං වික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. හිතාමතා අපිට කටයුතු කරන්න පුළුවන් කයින් වචනයෙන් හිතින්. එහෙනම් කර්මයේ සම්බන්ධතාවයක් පැහැදිලිවම මේ සංසිද්ධියට තියෙනවා. කර්මය කියන්නේ අපි කරන කායික ක්‍රියාව, වාචික ක්‍රියාව සහ මානසික ක්‍රියාව. එහෙනම් අපි මේ පහුගිය සිදුවීම් වලදී අපේ නවාතැන් ගම් වතුරට යට වුණා, ව්‍යාපාර ගම් වතුරට යට වුණා, අපේ නිවාස මතට, ව්‍යාපාර මතට කඳු කඩාගෙන වැටුණා. ඒවයින් ඒවා විනාශ වුණා. එහෙනම් අපි හිතලා නැහනේ. අපි ඒව කරද්දී ඒව ඉදිකිරීම නේ කර්ම කියන්නේ, ක්‍රියාකාරකම් කියන්නේ, කායික ක්‍රියා. අපි හිතලා නැහැ. හොඳින් කල්පනා කරලා නැහැ. ඒතර බුදුරු කියන්නේ අන්න ඒකයි. මේකේ චේතනා කොටසක් තියෙන, හිතන කොටසක් තියෙන කර්මය. එහෙනම් හිතලා හොඳට හිතලා, නිවැරදිව හිතලා කරන්න. ඒකයි අවශ්‍ය වෙන්නේ. නිවැරදිව හිතලා, හොඳට හිතලා කරන එක අපි කියන්නේ පුණ්‍ය කර්ම, කුසල කර්ම කියලා. එතකොට අපි නිවසක් ඉදිකිරීමේදී කොතනද අපි මේ නිවස ඉදි කරන්න ඕන? කොයි වගේ තැනක්ද ඒකට සුදුසු වෙන්නේ කියලා හිතන්න බැරිද? පුළුවන්. කලින් අපි හිතලා නැහැ. දැන් හිතන්න ඕන. දැන් මේ සිද්ධ වෙච්ච සිදුවීමත් පදනම් කරගෙන දැන් අපි ඉස්සරහටත් ගෙවල් හදනවානේ. ව්‍යාපාර අපි ආරම්භ කරනවානේ. ඔය කැඩුණු ගෙවල් ආයි හදන්න ඕනනේ. කැඩිච්ච විනාශ වෙච්ච ව්‍යාපාර අපි ආපහු ගොඩනගන්න ඕනනේ. ඊව නොකර බෑනේ. එතකොට දැන් හිතන්න පුළුවන්. ඉදිරියට දැන් මේ කර්මය කරන්න යන්නේ, ක්‍රියාව කරන්න යන්නේ. මොන ක්‍රියාවද? කායික, වාචික, මානසික ක්‍රියා කරන්න යන්නේ. ප්‍රධාන වශයෙන් අපේ කැඩිච්ච පිළිච්ච අපහු හදන්න. විශේෂයෙන් මම අවධාරණය කරන්නේ මිනිස්සෙක් ජීවත් වීම සඳහා ස්ථිර නිවාසයක් හදනකොට, ඒ වගේම විශාල ධනයක් ආයෝජනය කළ ව්‍යාපාරයක් පටන් ගන්නකොට හිතන්න ඕනේ නැද්ද? මේ ව්‍යාපාරයට, ඒ නිවසට ආපදාවක් වෙන්න පුළුවන් කියලා. මේ වගේ දෙයකින් කන්දක් කපලා, කන්දක් අස්සේ අපි ගොඩනැගිල්ලක් හදනවා. අපේ නවාතැන හදනවා. මේ වගේ වර්ෂාපතනයක්, සුලිකුණාටුවක් ඉස්සරහට එන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්? එහෙම කියන්න බෑ. එහෙනම් අපිට පුළුවන් දැන් එහෙම තැන්වල අපි ජීවත් වෙනවා නම් ඒ තැන්වලින් ඉවත් වෙන්න. අලුතෙන් අපි නිවාස හදනකොට ඒ වගේ තැන්වල හදන්න නැතුව කටයුතු කරන්න. ඊළඟට
ගංගා ගලන එක වැස්සම ස්වභාවිකයි. වතුර උඩ ඉඳලා පහළටනේ ගලන්නේ. ඒක ධර්මතාවයනේ. අන්න දහම. අන්න ධර්මතාවය. ඒ වගේම ගලාගෙන යනකොට ගංගා පිරෙනවනේ. ගංගා පිරීලා උතුරලා යනවනේ. ඒතර ගම් දෙපස තියෙන පහත් බිම් කොහොමදත් යට වෙනවනේ. ඒ පහත් බිම් වල අපි ස්ථිර නිවාස හැදුවොත් ඒ නිවාස යට වෙනවනේ. මේක ගඟේ වැරද්දක්වත් සෝබාදහම වැරද්දක්වත් නෙමෙයිනේ. එතකොට ඒ නිවාසවල ඉන්න මිනිස්සු ගම් වතුරට හසු වෙනවනේ. එවැනි තැන්වල ව්‍යාපාරික ආයතන ආරම්භ කරලා තිබුණොත් ඒව ඔක්කොම වතුරට යට වෙනවනේ. එතකොට මේක තේරුම් ගන්න අපිට පුළුවන්. තේරුම් අරන් කර්මය අපි කරන ක්‍රියාව නිවැරදිව කරන්න පුළුවන්. ඕනෝකට තමයි බුදුවරු කර්මය ගැන උගන්වන්නේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. චේතයිත්වා හොඳට හිතලා. චේතයිත්වා කියන්නේ పూర్ව ක්‍රියාවක්. හිතලා කරන්න කලින්. එහෙමනේ කියන්නේ. ඔය ඕක විස්තර කරන දේශනා අනන්ත තියෙනවා. රාහුල වාද සූත්‍රයේදීත් ඕක කොහොමද කියන්නේ. චේතයිත්වා නේ. එතන යොදලා තියෙන වචනේ මානසිකාර කියන වචනේ. මොකද මනස මෙහෙවන්න ඕනේ. මානසිකාරය මෙහෙවලන්නේ නේ. මානසිකාතබ්බං චේතයිත්වා කම්මං කාතබ්බං. ඔහොමනේ කියන්නේ. එහෙනම් අපිට පුළුවන් ස්ථිර නිවාසයක් හදන කර්මය. ඒක ක්‍රියාවක්. ඒක කර්මයක්. ඒක අපි ජීවිතේ කරන බොහොම බරපතල කර්මයක්, ක්‍රියාවක්. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අපිට සුව පහසු ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. ඒකනේ කර්මඵලය. නිවසක් හැදීම කියන කර්මය කරාපුවාම ඒකෙන් ලැබෙන ඵලය අපිට සුවදායී ජීවිතයක් ගත කරන්න පුළුවන්. අවුවෙන් වැස්සෙන් පින්නෙන් බේරිලා නේ. ඒකට නිවාසයක් හදන්නේ. ඒ කර්මඵලයේ භුක්ති විඳින්න පුළුවන්. හැබැයි අපි වැරදි තැනක අර වගේ පහත් බිමක හැදුවොත්, කන් වතුර ගලන භූමියක යන්තම් පස් ටිකක් උඩින් දාලා, එහෙමනේ පහුගිය කාලේ ඔය ඉඩම් විකුණන අය කරේ. නීති තිබුණා ඕවට අදාළව. හැබැයි මේ නීති ක්‍රියාත්මක වුණේ නැහැනේ. ඉතින් නීති කොහොම වෙතත් අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනනේ. ඇතැම් තැන්වල නිවාස ඉදි කරන්න එපා, ව්‍යාපාර ඉදි කරන්න එපා. ඒවා වෙන් කළ භූමි හැටියට නීතිවල තියෙනවා. කලපු, විල්ලු, වගුරු බිම්, තෙත් බිම්, කෙත් බිම්, ගං දෑල, කඳු පාමුල මේවට වෙන් කළ ඉඩම් තියෙන. පාරට, වැවට, ගඟට, ඇලට, දොලට, වනාන්තරයට, කන්දට වෙන් කළ ඉඩම් නැද්ද? තියෙනවා. අපේ පුරාණ සිංහලයේ ඒවා හරිය ලස්සනට වෙන් කරලා තියලා තියෙනවානේ. ඉංග්‍රීසියෙන් ඔකට කියන්නේ රිසර්වේෂන් කියලා. ඒක හොඳට අඳුනගෙන තිබිලා තියෙනවා. ඔය ලංකාව යටත් විජිතයක් වුණානේ. බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වුණායින් පස්සේ ඉතින් එහෙ මිනින්දෝරු ඇවිල්ලා, මිනුම්කරු ඇවිල්ලා අපේ භූමිය මැන්න. අනිද්දී ඒගොල්ලොත් මේක හරියට පුරාණ සිංහලයන්ගේ රිසර්වේෂන් එක අඳුනගෙන තියෙනවා. අඳුනගෙන තියෙන ඒගොල්ලෝ ඒක අතෑරලා මැන්නේ. අතෑරලා තමයි මැනලා මෙන්න කොටස ඒගොල්ලන්ට අයිති ක්‍රවුන් ලෑන්ඩ් කියලා, කිරීටයට අයිති ඉඩම් කියලා වෙන් කරගත්ත. එහෙම ඒගොල්ලන්ට මේ ප්‍රඥාව තිබුණා. පුරාණ සිංහලයන්ට තිබුණු ප්‍රඥාව ඒගොල්ලෝ දැක්කා. මේ අනතුරුදායක ඉඩම් අරගෙන වැඩක් නැහැ මැනගෙන. ඒවා රිසර්වේෂන්. ඒවා පාරට වෙන් කර ඉඩම, ඇලට, දොලට, ගඟට, වැවට, පොකුණට, කන්දට, බැස්මට ඒවට ඉතින් ඉඩම් වෙන් කරලා තියෙන්න ඕනේ. මොකද ඒව සෝබාදහමනේ, ධර්මතාවනේ ඕ. ඒවයි පදිංචි වුණොත්, ඒවයි නිවාස හැදුවොත් අන්න නිවාස හැදීම කර්මයනේ. ඵලය මොකද්ද වෙන්නේ? දුක තමයි. කන්ද පෙරලගෙන ඇවිල්ලා නිවාසයේ යට වෙයි. ගඟ ගලලා නිවාසයේ යට වෙයි. දැන් දුක නැද්ද? ඇයි ඒ? අඥාන කර්ම නිසා. හරි අපි හිතමු මේ දැනුම අපිට මේ දක්වා තිබුණේ නැහැ කියලා. තිබුණ නැතුව නෙමෙයි, තිබුණා. නමුත් අපි ක්‍රියාත්මක වුණේ නැහනේ. හරි අපි හිතමු තිබුණේ නැහැ කියලා. දැන් තියෙනවානේ. සෝබාදහම මෙහෙමයි, සෝබාදහම එක්ක ජීවත් වෙන්න ඕනේ මෙහෙමයි කියන දැනුම. එහෙනම් අපි මතුවට දැන් බුදුදහමේ උගන්වනවානේ අපිට වරදින්න පුළුවන් කියන එක. වැරදට අපිට වැරදුනා කියන එකට කියන්නේ අච්ඡය කියලා.
අච්චය. හිතාමතා කරන වැරදි වලට කියන්නේ අපරාධ කියලා. බුදුදහමේ බොහෝම ලස්සනට වචන පාවිච්චි කරන දහමක්. අපි දන්නේ නැතුව අපේ අතින් කෙරෙන වැරදි වලට කියන්නේ අච්චය කියලා. දැනගෙනත් හිතාමතා කරන වැරදි වලට කියන්නේ අපරාධ කියලා. මේ දෙකේදීම බුදුදහම ඒව නිවැරදි කරගන්න යෝජනා ඉදිරිපත් කරනවා. ඉතින් අච්චයක් වුණාම ඒක පිළිගන්න ඕන. අච්චයන් අච්චේතෝ දිස්වා යතා ධම්මං පටිකරෝති. ඔව් අපිට වැරදුණා. අපි වැරදි තැන්වල නිවාස හැදුවා. ඇත්ත. වැරදි තැන්වල අපි ව්‍යාපාර ස්ථාපනය කරලා තිබුණා. ඇත්ත. ඒ නිසා තමයි මේ ගම් වතුරට යට වුනේ. මතුවටත් ගම් වතුර ගලනවා. ඒක වළක්වන්න බෑ කාටවත්. ඉතින් මතුවටත් එවැනි දේ සිද්ධ වෙනවානේ. ඒක නිසා අන්න කර්මය. අපි කරන ක්‍රියාව ප්‍රඥාන්විත ක්‍රියාවක්, ඥානාන්විත ක්‍රියාවක්, බුද්ධිමත් ක්‍රියාවක් බවට පරිවර්තනය කරගන්නවා. ඕක තමයි කර්මය ගැන බුදුවරුන්ගේ ඉගැන්වීම. තමන් කරන කායික ක්‍රියාව, කරන වාචසික ක්‍රියාව, කරන මානසික ක්‍රියාව. කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම. කර්මය නිවැරදි කරගන්න පුළුවන්. වර්තමාන කර්මය. ඉතින් ඕක කරන්නේ නැතුව වර්තමානයේ සිදුවෙන හැම දෙයක්ම අතීත කර්මයක කර්මඵලයක් කියලා හිතාගත්ත පුබ්බේගත හේතුවාදය කියලා එකක් බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු එකේ අපේ අය එල්ලිලා ඉන්නේ. ඒගොල්ලෝ කියන්නේ මෙහෙම මේ ගම් වතුරට යට වුනේ, ගෙවල් වලට කඳු කදාගෙන පාත් වුනේ පුරාණ කර්මයක ඵලයක් කියලා. ඒ ප්‍රතික්ෂේප කරපු එකම ආයි අල්ලගෙන අපේ දහමෙන් ප්‍රතික්ෂේප කරපු එකම අල්ලගෙන. එහෙම කර්මඵලයක් නැහැ කියලාද ඔබ වහන්සේ කියන්නේ කියලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ අසන්නේ. නෑ තියෙනවා. අපි කිව්වනේ. ditta dhammika කොටස අපිට පැහැදිලි, අපිට ඒක හසුරවන්න පුළුවන් මේ ජීවිතයේ කොටස. ඒවා අපි භුක්ති විඳිනවත් පේනවා. ඉතුරු වෙලා තියෙන්නත් පුළුවන්. ඉතුරු වෙලා තියෙන ටික සම්ප්‍රායික වශයෙන්නේ අපි භුක්ති විඳින්නේ එහෙම ඒවා තියෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒක අපි ප්‍රතික්ෂේප කරන්නේ තියෙන්න පුළුවන්. නමුත් අපිට ඊටාම පැහැදිලිනේ. කන්ද පාත් වෙනකොට ගේ කැඩුනේ කන්ද පාමුල තිබ්බ නිසානේ. ගඟ ගලනකොට ගේ ඇතුළට අඩි 2-3ක් වතුර ආවේ. පළවෙනි තට්ටුවත් වැහිලා දෙවෙනි තට්ටුවත් සමහර ඒවායි වහලට යනකම් වැහුනේ. ඒ පහත් බිමේ ගේ හදපු නිසානේ. ඒක මේ පුරාණ කර්මයක ඵලයක් නෙවෙයිනේ, වර්තමාන කර්ම ඵලයනේ. එතකොට අපි මේ කාටවත් දොස් කියනවා නෙවෙයි. අපි මේ පාඩම් ඉගෙන ගන්නවානේ. දැන් අපි ඉස්සරහට ගෙවල් හදන්නේ නැද්ද? ව්‍යාපාරික ආයතන හදන්නේ නැද්ද? ඒව කරන්න වෙනවා. එහෙනම් කර්මයේ මෙහෙම ගන්න ඕන. කර්මයේ වෙනස් කර ගන්න ඕන. කර්මයේ හසුරව ගන්න පුළුවන් අපිට. ඒකට තමයි බුදුවරු කර්මය ගැන කියන්නේ. වෙනස් කරගන්න, හසුරව ගන්න, යහපත් කරගන්න. හොඳට හිතන්න, හොඳට බුද්ධියෙන් කටයුතු කරන්න කියලා. ඒකට දැන් සමාහයට රජයෙන් ආධාරයක් ලැබෙන්න පුළුවන්. ඔය කැඩිච්ච බිඳිච්ච දේවල් හදාගන්න. එහෙනම් දැන් මේ ඉන්න ස්ථාන නායයන් වලට ලක් වෙනවා නම් ගම් වතුර ගලන තැන් නම් එහෙනම් අපි දැන් ඉස්සරහට මොකද්ද ප්‍රඥාවෙන් තීරණය කරන්න ඕන. මේ ලංකාවේ භූමිය තුළ සමහරට මධ්‍යම පළාතේ අපි ඉන්නේ මධ්‍යම පළාතේ. ඉතින් මධ්‍යම පළාතේ ඉදමක් නැත්තම් එහෙනම් වෙන පළාතකට හරි අපි යන්න වෙනවනේ. දැන් තනිතලා භූමි තියෙන වෙනත් පළාත්වල තියෙන දැන් පුරාණ සිංහලෝ මධ්‍යම පළාතේ හුඟක් ජීවත් වෙලා නැහැනේ. මධ්‍යම පළාත තියාගෙන තියෙන්නේ ජලපෝෂක ප්‍රදේශයක් හැටියටයි වන වියන. ඒවයි මධ්‍යම පළාත ඒ විදිහට ඊළඟට ආරක්ෂක ප්‍රදේශයක් හැටියට තමයි. අර තනි භූමි වල කොච්චර අමාරුවෙන් ජීවත් වුණාද? වැව් අමුණු හදාගෙන ඒවයි වතුර පුරවගෙන. හැබැයි තනිතලා භූමි වගා තුලා කරන්න හරිම හොඳයි. දැන් අපි දන්න මධ්‍ය කඳුකරේ වගා කරන්න බෑ කියලා. මධ්‍ය කඳුකරේට ගැලපෙන්නේ වනාන්තර. වන භූමි. ජල පෝෂක ප්‍රදේශ මධ්‍ය කඳුකරේ. හැබැයි වගා කරන්නේ කොහෙද අපි? වගා කරන්නේ අර පහත් භූමි. හැබැයි මධ්‍ය කඳුකරේ වගා කිරීමේ වැරදි වැඩේ පටන් ගත්තේ විදේශිකයෝ. කෝපි වැව්වා, තේ වැව්වා. ඉතින් ඔය ASCII දැන් අපි එළවලුත් වවන්න පුරුදු වෙලා තියෙනවා නේද? නමුත් පුරාණ සිංහලයෝ එකක්වත් ඕකේ වැව්වේ නැහනේ. ඒ මොකද? ඒගොල්ලන්ට ප්‍රඥාව තිබුණා. සෝබාදහම පිළිබඳ අවබෝධය තිබුණා. අවබෝධය තිබ්බ නිසා ඒගොල්ලෝ
මධ්‍ය කඳුකරයෙන් ගන්න ඕන ප්‍රයෝජනෙ ගත්ත දිගටම. මධ්‍ය කඳුකරේ වෙන් කරලා තිබුණා. ආරක්ෂිත භූමියක් හැටියට, ජල පෝෂක ප්‍රදේශයක් හැටියට අපිට අවශ්‍ය වනාන්තර ප්‍රමාණය පවත්වාගෙන යන්නට. ඒ කොටස වෙන් කරලා තිබුණේ. ඒක තමයි අත්‍යවශ්‍ය දේ. ඉතින් එතකොට අපිට ජලයේ ප්‍රශ්නයක් නැහැනේ. මධ්‍ය කඳුකරේට හොඳින් වහිනවා. ගංගා පටන් ගන්න ඔක්කොම මධ්‍ය කඳුකරයෙන්. බලන්න අපේ රටේ පිහිටීම කොච්චර ලස්සනද කියලා. මැදට වහිනවා. අපිට වර්ෂාපතන දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. මෝසන් දෙකක්, ඊශාන දිග සහ නිරිත දිග. ඒ අතර අන්තර්මෝෂ මොකුත් සමායට තියෙන. ජලයෙන් අඩුපාඩුවක් නැහැ. මෝසන් වැසි වලින් විතරක් නෙවෙයි මධ්‍ය කඳුකරෙනුත් සියලුම ගංගා වලින් ජලය ගලාගෙන යනවා. පස්සේ මොකද වුනේ? මධ්‍ය කඳුකරේ වන වියන විශාල වශයෙන් විනාශ කරා පයිනස් ටර්පන්ටයින් වගේ ඊටාම හානිකර ශාක ගෙනල්ල මධ්‍ය කඳුකරේ හිටෙව්වා. අන්තිමට මධ්‍ය කඳුකරේ ජල පෝෂක ගුණය විශාල වශයෙන් අඩු වුණා. ගංගා හිඳෙන්න පටන් ගත්තා. ඒව උනේ නැද්ද? ඒවා තමයි කර්මඵල. වර්තමාන කර්මඵල. එතකොට වර්තමාන කර්ම නෙවෙයිද අපි මධ්‍ය කඳුකරේ පයිනස් හිටෙව්වේ, ටර්පන්ටයින් හිටෙව්වේ. ඒ වර්තමාන කර්ම ඒවයි ඵල තමයි. ජල පෝෂක ප්‍රදේශවල ජල පෝෂක ගුණේ හිඳිලා ගිහිල්ලා ගංගා වේලිලා වතුර නැති වෙලා ඒව උනේ නැද්ද? අන්න කර්මඵල. පැහැදිලිවම අපි මේ කරන දේවල්, අපි කරන ක්‍රියාවල ඵල තියෙනවා. ඒක නිසා නැවත හිතන්න පුළුවන් මනුස්සයා. අර බුදුහාමුදුරු දේශනා කරේ ඒකයි. අච්චයන් අච්චේතෝ දිස්වා යතා ධම්මං පටිකරෝති. උණු වැරද්ද වැරද්ද හැටියටම දැකලා පිළි අරගෙන ඒකට දහමෙන් උත්තර සපයන්න පුළුවන්. කල්පනා කරලා උත්තර සපයන්න පුළුවන්. ඉතින් ඒ හැකියාව මිනිස්යන් වන අපිට තියෙනවා. දැන් අපි හිතමු, කල්පනා කරමු, කාටවත් දොස් කියන්න එපා. රණ්ඩු කරගන්න ඕනේ නැහැ. ඒ වයින් වෙන්නේ නැහැ යහපතක්. අපි කවුරුත් පිළිගනිමු. අපි කාගේ අතිනොත් වැරද්දක් වුණා නම් ඕක පිළිගන්න එච්චර අමාරු නෑනේ. ඉතින් මමත්වයේ, දැඩි මමත්වයේ නිසා සමහර අය වැරදි කරන පිළිගන්නේ. ඉතින් එතකොට ඉතින් මේවා නිවැරදි කරගන්න ලැබෙන්නේ නැහැ. වැරදි කරගන්න නම් අපි අපේ වරද පිළිගන්නවා. පිළි අරගෙන අපිට නිවැරදි ක්‍රියාමාර්ග තෝරන්න පුළුවන්. මනුෂ්‍යයන්ට ඒ හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙන. එහෙමනම් සමාජයට ඔබට ජීවත් වීමේ පළාත වෙනස් කරන්න වෙයි. නේ? වෙනත් පළාතක ස්ථානය වෙනස් කරන්න වෙයි. නේ? පහත් බිම් වල ගම් වතුර ගලන බිම් වලින් නිවාස ව්‍යාපාර ස්ථාන වෙනත් තැන් වලට ගෙනියන්න වෙයි. කරන්න දෙයක් නැහැ. මේ විදිහට සබාධමේ සිද්ධ වෙන විපර්යාස වලින් මේ සියල්ල වෙනසෙනවට වඩා අපිට ප්‍රඥාන්විතව කල්පනා කරලා අපේ කර්මය වෙනස් කරගන්න බැරි නැද්ද? ක්‍රියා වෙනස් කරගන්න පුළුවන්. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වෙනස් කරගන්න පුළුවන්. ඒක තමයි බුදුදහමේ උගන්වන්නේ. ඒක තමයි අපේ අද භාවනා කමඨාන. හිතන්න. හිතන්න. එහෙම දේවල්ම කතා කරන්න. කතා කරනකොට අනිත් අයක කතා කරනකොට බනින්න දොස් කියන්නේ නෙවෙයි. මොකද උනේ, ඇයි මෙහෙම උනේ? හේතුඵල ධර්මානුකූලව කතා කරන්නේ. මෙහෙම උනේ, මෙහෙම උනේ නිසා. එහෙනම් අපි ඉදිරියට කොහොමද කරන්න ඕන? අපි මෙහෙම කරමු. අනතුරක් නොවන තැනකට මේවා ගමු. ස්ථාන මාරු කරගමු, තැන් මාරු කරගමු. නැත්නම් ආපහු මේ දෙන මොදලෙන්, මේ දෙන ලෝක ආධාර වලින් රටේ මිනිස්සු දෙන ආධාරයෙන් ආපහු අපි වැරදි තැනක ගිහිල්ලා මේක අටව ගත්තම ආයි මොකද වෙන්නේ? ආයි විනාශ වෙනවනේ. නැවත නැවත රට ආර්ථික වශයෙන් පස්සට යනවනේ. ජාතියක් නේ මේ ආර්ථික වශයෙන් පස්සට යන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. අපි නේද? ඉතින් ඇයි අපි එහෙම අභාවයට යන්නේ? එහෙම ඕනේ නැහනේ. ප්‍රඥාව තියෙනවනේ. අපේ ධර්මයේ බුදුහාමුදුරුවෝ ප්‍රඥා ශික්ෂාවක් උගන්වන්නේ ඇයි? අන්න නිවැරදිව හිතන්න, නිවැරදිව කල්පනා කරන්න අපිට පුළුවන් වෙනවා. එහෙනම් අපි හිතමු, කල්පනා කරමු, ඒ විදිහට කතා කරමු, ඒ විදිහට ක්‍රියා කරමු. කාය භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා, මේ තමයි බුදුදහම උගන්වන භාවනාව. හොඳයි. එහෙමනම් අදට අපේ මේ ධර්ම සංഭാෂණයට වෙනලා තියෙන කාලය මීට වැඩි අපිට ගත කරන්න බෑ. වෙනද වගේම සදහම් අරුණට අදත් අපේ කල්යාණ මිත්‍ර පිරිසක් දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් අපි ඒ අය මතක් කරලා, සිහි කරලා, ගෞරවයෙන් ඒ අයට අපේ ආශිර්වාදයත් අනුමෝදනාවත් පළ කළාම අපි සදහම් අරුණ අදත් නිමා කරමු.
ඒ වගේම අපේ විශේෂ සිහිපත් කිරීම ඔබ දන්නවා මේ සදහම් අරුණ වැඩසටහනේ සියලුම ධර්ම සංഭാෂණ අපි ඇතුළත් කරලා තියෙනවා YouTube නාලිකාවක සදහම් අරුණ 2021 නමින්. ඉතින් ඔබට පුළුවන් ඒ YouTube නාලිකාවෙන් මේ සාකච්ඡා මාලාව නැවත නැවත ශ්‍රවණය කරන්න. ඒ වගේම ධර්ම දානයක් වශයෙන් වෙනත් අයට ඒ YouTube නාලිකාව හඳුන්වා දෙන්න පුළුවන්, යවන්න පුළුවන්. ඒ වගේම අපේ තවත් YouTube නාලිකාවක් තිබෙනවා නිවෙන මග කියලා. නිවෙන මග. ඔබට පුළුවන් ඒ තුලිනුත් අපේ භාවනා උපදෙස් සාකච්ඡාවලට හුම්කම් දෙන්න. ඒ වගේම අපේ දුරකථන අංකය 071 808 6181 071 808 6181 මේ අංකයෙන් ඔබට කතා කරන්නත් පුළුවන්, ලියන්නත් පුළුවන්. මොනවද? දහම් ගැටලු, ධර්ම සාකච්ඡා, පුද්ගලිකව අහලා විමසලා දැනගන්න ඕන කාරණා දැනගන්නත් පුළුවන්. අපේ ධර්ම අවබෝධය හොඳින් තියෙන්න ඕන අපේ ජීවිතේ සුවපත් වෙන්න නම්. ඒක නිසා තියෙන දහම් ගැටලු ඔබට පුළුවන් ලියන්න සහ විමසන්න. පැමිණ මුණ ගැහෙනවා නම් අපි වෙනදත් මතක් කරලා තිබෙනවා. ඒ සඳහා ඔබට පුළුවන් දිනයක් යොදාගෙන දුරකථන ඔස්සේ සාකච්ඡා කරලා, එහෙම සමහර අය පැමිණිලා දින වේලාවල් වෙන් කරගෙන එහෙම ධර්ම සාකච්ඡා කරනවා. මොකද පුද්ගලිකව ඒ අයට විසඳ ගන්න තියෙන දහම් ගැටලු ආදී තියෙන නිසා. ඉතින් ඒ විදිහට තමන්ගේ ජීවිතයේ ආධ්‍යාත්මික දියුණුවට අදාළ දේ ඉතා ඉක්මනින් නිමා කරගන්න කියලා අපි මතක් කරනවා මේ පණිවිඩයත්. අද අපි පැවැත්වුවේ 218 වන සදහම් අරුණ ධර්ම සංഭാෂණය. ඉතින් අද දවසේ අපිට විශේෂයෙන් මේ උතුම් කාර්යය සඳහා දායකත්වය ලබා දුන්නේ කුණ්ඩසාලේ බලගොල්ල පුංචි බෝගහපිටිය පදිංචි BMS වෑගපිටිය මහතා සහ ඒ වගේම චින්තක චින්තන සරසනි වෑගපිටිය යන දරුවන්. ඒ පියතුමා සහ දරුවන් අපි පළමු කොටම ඔබ හැම දිනාටම මෙත් සිතින් ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ අප්‍රමාණ ගුණ බලයෙන් අප මේ කරන උතුම් යහපත් ක්‍රියාවල පුණ්‍ය කුසල ශක්තියෙන් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් පින්වත් ඔබ හැම දිනාටම සිතක් ශාන්තියක් යහපතක් වේවා. ඔබ කරන කියන සියලු යහපත් කටයුතු කරදර බාධා වලින් තොරව කරගන්නටත් මේ ධර්ම මාර්ගය තුල තවදුරටත් ඉදිරියට ගිහිල්ලා සීලාදී ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයත් සාක්ෂාත් කරගන්නට පින්වත් ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා. ඒ වගේම වෑගපිටිය මහත්මයාත් දරුවනොත් මතක් කරලා තිබෙනවා. බලගොල්ල පදිංචිව සිටි පොඩිමැණිකේ වෑගපිටිය ආදරණීය මෑණියන්. ඒ වගේම ආදරණීය බිරිඳ පරලෝසපත් වී 2025 දෙසැම්බර් 21 වන දිනට වසර 15ක් සම්පූර්ණ වෙනවා. මේ මාසෙට අද 20 වෙනිදා හෙට දිනේ වෙනකොට දෙසැම්බර් 21 වන දිනකට වසර 15ක් සම්පූර්ණ වෙන බව. ඉතින් එතුමියට විශේෂයෙන් එතුමිය ඇතුළු දෙපාර්ශ්වයේ දෙමාපියන්, මියගිය දෙමාපියන්, සහෝදර සහෝදරියන් ආදී වර්ග පරම්පරාවේ, ඥාති පරම්පරාවෙත්, කල්යාණ මිත්‍ර පරම්පරාවෙත් සියලු මියගිය ඥාතිවරු, කල්යාණ මිත්‍රයන් සිහිපත් කරලා මේ ධර්ම දානමය පින කුසලයේ අනුමෝදන් කරන බව සඳහන් කරලා තිබෙනවා. හොඳයි. එහෙමනම් ඒ පොඩිමැණිකේ වෑගපිටිය මෞතුමිය ඇතුළු මියගිය සියලු ඥාතිවරු අපි මේ කරන යහපත් ක්‍රියාවල පුණ්‍ය ඵලයේ කුසල ශක්තිය අනුමෝදන් වේවා. පවගාමී ජීවිත ගත කරනවා නම් සුගතිගාමී වේවා. දහම් මාර්ගයට පැමිණ නිවනින් නිවි සැනසෙත්වා කියන උතුම් අදහස අපි හැම දිනාම සිත්වල ඇති කරගනිමු. ඒ වගේම අපිට ආශිර්වාද කරලා තිබෙනවා මේ සදහම් අරුණ වැඩසටහන කරන මටත් අපේ කල්යාණ මිත්‍ර හැම දිනාටමත් මේ යහපත් කාර්යය කරගෙන එන්නට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ආයුර ආරෝග්‍ය සම්පත් සැලසේවා කියලා
අපි බොහෝම මෙත් සිතින් ඔබගේ කාරුණික ආශිර්වාදය පිළිගන්නවා කෘතවේදීව. ඒ වගේම විශේෂයෙන් ආශිර්වාද කරනවා සුජීවත්ව සිටින වැගපිටිය පවුල්වල දරුමුණු පුරන් ඇතුළු සියලුම දෙනාට නෑදෑ හිතවතුන්, කල්යාණ මිත්‍රයන් ආදී හැමෝම මතක් කරලා තිබෙනවා. ඒ සියලුම දෙනාට විශේෂයෙන් මේ වැඩසටහනට සම්බන්ධ වන කල්යාණ මිත්‍රයන්, ගුවන්විදුලියේ කල්යාණ මිත්‍රයන්, සවන් දෙන ඔබ, දායකත්වයේ දරන හැම දෙනාම කලන මිතුරන් හැටියට, කල්යාණ මිත්‍රයන් හැටියට මතක් කරලා ඒ හැම දෙනාටමත් ආශිර්වාද කරලා තිබෙනවා. මේ යහපත් කාර්යය තවදුරටත් හොඳින් කරගෙන යන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කිය. හොඳයි. එහෙමනම් ඒ අදහසත් අපි මතක් කරමින් අද මේ 218 වන අපේ සදහම් සංഭാෂණය කරගෙන යන්නට උණ්ඩසාලේ බලගොල්ල පුංචි බෝගහපිටිය පදිංචි BMS වැගපිටිය මහතා සහ දරුවන් චින්තක චින්තන සරසනි වැගපිටිය යන මේ දරුවනොත් කරුණාවෙන් දායකත්වය ලබා දුන්නා. එහෙනම් මේ යහපත් කාර්යයට දායකත්වය ලබා දුන්න ඔබටත් මේ යහපත් කාර්යය සඳහා දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන සහසම්බන්ධ වුණු හැම දිනාටම මේ යහපත් කාර්යයෙන් ජනිත පුණ්‍ය කුසල ශක්තිය, විශේෂයෙන් ධර්ම අවබෝධය අපි හැම දිනාටම මේ අපි ගත කරන යහපත් මනුස්ස ජීවිතය තවදුරටත් හොඳින් ගත කරන්නට උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා. ඒ වගේම සියලු ඇලීම්, ගැටීම්, මුලාවීම්, රාග, දෝෂ, මෝහ දුරු කිරීමෙන් ලබන නිර්වාණ ධර්මයත් සාක්ෂාත් කරගන්නට මේ ධර්ම අවබෝධය හැම දිනාටම උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදහසින් අදත් අපි සදහම් අරුණ නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.